පුතේ මොකද බාර අම්මා කියන්නේ ඔබ විභාගේ ෆේල් කියලා? ඔව් තාත්තේ ඉතින් මම්මගේ උපරිමයෙන් කළා. පරිමේ කරන්න කොහොමද ඔබ ෆේල් වෙලා තියෙන්නේ? මට තේරෙනවා තාත්තේ. පිළිගන්න අමාරුයි නේද? සත්‍ය බොහෝම කටුකයි. සත්‍ය බොහෝම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපිට බාර ගන්නම වෙනවා. සුබ උදෑසනක් මගේ තාත්තට. මේ තෝර කමල ගෑණිගේ කෙල්ලත් එක මොකක් හරි හුටපටයක් තියෙන? මේ තෝල් නම්බුව කණ්ඩ නැස්තින බල්ලා. තාත්තට ආරංචි වුණා? නෑ. උඹ එච්චර ගොනෙක් නෙවෙයි නේද? දරා ගන්න අමාරුයි නේද තාත්තේ? මට තේරෙනවා. සත්‍ය බොහෝම කටුකයි. සත්‍ය බොහෝම කටුකයි. යම්මට යකෝ. තෝ එනකන් තමයි හිටියේ. තුවර 35000 කියලා ගත්ත ෆෝන් එක මේ ලක්ෂ දෙකක්ද? මට මේ කාමරේ තිබිලා බිලක් හම්බුනේ. අනේ ඔව් තාත්තේ ඉතින් කොහොමද එච්චර ලොකු ගාණක් කටක් කරලා කියන්නේ එපා කියනවනේ. තෝනම් මහ පොල් බුරුව පිළිගන්න හිත දෙන්නේ නෑ නේද තාත්තේ? සත්‍ය බොහෝ මේ ඔය මගුල කියන්න ලෑස්ති වෙන්න එපා. තාත්තේ නමුත් ඒ කටුක සත්‍ය අපිට බාර ගන්න වෙනවා. එහෙමද? සත්‍ය කටුකයිනේ. තෝදන්නතු අරන් හදාගත්තේ කියලා. සත්‍ය බොහෝම කටුකයි. සත්‍ය බොහෝම කටුකයි.